ආණ්ඩුවට කොහොම දැනතරම් මිනිස්සු ආවෙන මොකෝ මේ මෙතනින් පොඩි ඉඩ ප්‍රමාණයක් තියෙන. ඔතන දැන් ඔයගොල්ලන් ගිහලා බලන්න. ඕන වෙලාවට මිනිස්සු යනවා වාහනවල යනවා එනවා. එතකොට සෙනඟ පොඩ්ඩක් ගෙනවතරි වෙනවා. ඔතන ලක්ෂ ගණක් ආවා වගේ. ඔතන මහලොකු සෙනඟක් ආවේ නැව උතන. අනික ආපු මිනිස්සු දන්නෙත් නැ කොයිද ආවේ මොනවටද ආවේ කියලා. මම දැක්කා මේ සෝෂල් මීඩියා වල ලේඩි කෙනෙක් කතා කරනවා කොයිද ආවේ මම කොයිද ආවේ කියලා දන්න අඬර බලන් ආවලු. ඉතින් පේන්නේ නැද්ද එතනින්? සමහර මිනිස්සු බීලා සමර්ථන් වල බුදි. තව එකෙක් ඇවිල්ලා ඌ කියනවා මම මරාගෙන මැරනවලු මහින්ද මහත්තයා වෙන්නේ මෙතන. ඕක කරන්න තිබ්බේ දැන් නෙමෙයි 2015 මහින්ද මහත්තයා පැරදිලා ගෙදර ගිහලා හිටිය මැදමුල්ලේ ඒ ගිහලා කරා නම් ඒ හොඳයි. ඊට වැඩිය හොඳයි. මේගොල්ලන් මේකනේ මහත්තයෝ 2022 ඒ ඇත්ත කතාව මේකනේ රාජපක්ෂවරු එළවපු රටන්නේ මේක. රාජපක්ෂවරු එපා කියලා එළවපු රටක් මේක. හරි පිටිපස්සෙන් දුවරෙන් පැනලා ගියන්නේ ගෝට. ඒ මිනිස්සු හායි බලයට එන්න පුළුවන්ද? ඈ මේගොල්ලන් ජනාධිපතිවරණෙත් පරාදයි. මහමැතිවරණෙත් පරාදයි. නගර සභාවත් පරාදයි. මේගොල්ලන් ආයි බලයට එන්න බෑ. මේ බොරු කරන්නේ. අපි නම් ඇත්තට මේ මාලිමට අපි ඡන්ද දුන්නේ වෙන මොනවත් නෙමෙයි. අපි ගැන හිතලා නෙමෙයි. මට දැන් අවුරුදු 42ක් වෙනවා. මං ගැන හිතලා නෙමෙයි. අපි තනි යොම්පිකාරයෝ. තනි යොම්පිකාර අපි. හරි මම නම් ඡන්ද දුන්නේ අපි ළමයි වෙනුවෙන්. මට ඉන්න පොඩි ළමයි. ඒගොල්ලන්ට ඉස්සරහට හොඳ අනාගතයක් වෙන්න ඕන. හොඳ රටක් තියෙන්න ඕන. ඒක අනිවාර්යයෙන්ම ආණ්ඩු කුමාරයන්ට කවුරුත් මේ රට හදන්නේ නැහැ. මොකද මේ මිනිස්සයා හොඳටම කරනවා. නැත්තම් මේ ආණ්ඩුව ආවේ නැත්තම් මේ අයිස් කන්දරාව අයිස් කොහෙන්ද ආවේ? මේ මිනිස්සුනේ අයිස් ගෙන්නුවේ. දැන් නිකන් හරි මේ ආණ්ඩුව ආවේ නැහැ කියමු බලයට ආවේ නැහැ කියමු. නිකන් හරි අපි කියමු UMP ආවා කියලා. නැත්තම් පෝටු ආවේ කියලා. මේ අයිස් මෙච්චර දේවල් අහු වෙනවද? මෙච්චර මේ ওই පාතාලේ ලංකාවට ගෙන්නනවද නැහැනේ. මේ ඔක්කොම කරන්නේ මීටපො මිනිස්සු. අපි බයන කතා කරන්නේ. අත්ත කතානේ. මොකද අපි කාලයක් තිස්සේ න අපි ඡන්ද දුන්නේ UMP එකටයි සජිත්ටයි රනිල්ට තමයි ඡන්ද දුන්නේ. අන්තිම මොහොතේ මම මාමෙත් මේ ජනාධිපතිවරණෙත් මම අනුර කුමාරට දුන්නේ නැහැ. අත්ත කතාව මම දුන්නේ සජිත්ට. මම මාමෙතිවරණේ තමයි දුන්නේ මේ මාලිමාවට. මොකද මටත් පොඩි කැක්කුම තියෙන ජනාධිපති වෙන්න මගේ අඩුවක් තියෙනවා. අනුර කුමාරට මගේ ඡන්දය දුන්නේ නැහැ කියන්නේ ඒ කැක්කුම තාම තියෙනවා. මොකද යා කිව්වනේ ඡන්ද දීපු නැති ඡන්ද නොදර ජනතාවත් ඉස්සරහට දෙන්න හිතනවා කියලා. ඒ දේ පොඩ්ඩක් තියෙනවා මට. මොකද ඒ මිනිස්සයා තමයි රට හදන්නේ වෙන කාටවත් හදන්න බෑ මාත්‍යා.